ඔන්න වෙනද වගේම මම අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. 8 වෙනි ලෙසන් එක. ඔන්න අපි අද කතා කරන්න යන්නේ HTML input types web අඩවියක පරිශීලකයාගේ, ඒ කියන්නේ යූසර්ට නිවැරදිව කොහොමද ලබා දෙන්නේ කියන එක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් බලමු. input type එකක් කියලා කියන්නේ මොකක්ද? ඉස්සරම අපි කතා කරන්න ඕනේ input type එකක් කියන්නේ මොකක්ද කියලා. input tag ඇතුලේ HTML form එකක දත්ත ලබා ගැනීමට භාවිතා කරන ප්‍රධානතම අංගය තමයි අපි input type එක කියලා කියන්නේ. එතකොට type attribute වලින් දත්ත වර්ග තීරණය කරන්න පුළුවන්. text, password, date, files, input types. මම කලින් වීඩියෝ එකකත් මේක දාන විදිහ දැන් කතා කරා. ඒ කියන්නේ input type කොහොමද දාන්නේ, ඊට පස්සේ අපි කොහොමද password එකක් add කරන්නේ කියන එක අපි form ගැන කතා කරා. මට තවත් වැඩිදුර මේ ගැන කතා කරන්න ඕන නිසා තමයි මම අද ඔයාලත් එක්ක input type එක ගැන විතරක්ම කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් text සහ password input. ඒ කියන්නේ මොකක්ද? මේකේ password එක input type ඇතුළත් කරන අක්ෂර 33 සංගවා පෙන්වනවලු. ඉතින් ආරක්ෂිත මුරපදයක් ලබා ගැනීමට මේක යොදන්න ඕනේ. password input එක අපි යොදන්නේ ආරක්ෂිතව password එක අපිට දාගන්න ඕනේ නම් තමයි අපි මේකට input type එක use කරන්නේ. එතකොට password input type. password input type එක අපි ඇතුළත් කරන්නේ මුරපදය ලබා ගැනීමට. එතකොට search input කියලා අපිට තවත් එකක් තියෙනවා. search input කියලා කියන්නේ web අඩවියක search bar එක සෑදීමට භාවිතා කරන ක්ෂණිකව එක්ක මකලා දාන්නත් පුළුවන්. search bar එකක් විදිහට තමයි අපි මේ search input එක කියන එක අපි මේකට use කරන්නේ. ඉතින් number සහ email input. ළමයි අපි number එකක් මේකේ අකුරු නම් පොඩක් වලට පොඩි වෙලා පේනවා ඇත්තේ. මම මේක ලොකු කරන්න බලන්නම්. number input type සංඛ්‍යාත්මක අගයක් ලබා ගැනීමට භාවිතා කරනවා. main, max සහ step attributes අගයන් සීමා කරලා තියෙනවා. අගය අඩු වැඩි කරන්න up down ඊතල යොදන්න අපි මේ numbers කියන එක use කරනවා. එතකොට email input එක කියලා කියන්නේ අපිට email එකක් තියෙනවා. ඔයාලා දැන් කවුරුත් දන්නේ නැද්ද? මේ දන්නවනේ, හැමෝම දන්නවා අපිට email එකක් තියෙනවා. අපි phone එකක් use කරනවා නම්, ඒ කියන්නේ smartphone එකක් අපි use කරනවා නම් අපිට අනිවාර්යෙන් email කියන address එක අනිවාර්යෙන් අපි ළඟ තියෙන්න ඕන. එතකොට අපි විද්‍යුත් පැපැල් ලිපින email address එක ලබා ගන්න ඕන නම් අපි අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි මේ විදිහට tags එකක් use කරලා email tags එක අපි add කරනවා. එතකොට email input type මෙන්න මේ විදිහට තමයි විද්‍යුත් පැපැලක් add එකක් විදිහට කොහොමද අපි මේකට add කරගන්නේ, එකතු කරගන්නේ කියන එක අපි දාලා අපේ form එක අපි හදාගන්නේ. date and time සහ color input. date input කියලා කියන්නේ මොකක්ද? අපි date එකක් සාමාන්‍යයෙන් අපි form එකක් හදනකොට අපිට date එක calendar එකක් තියෙනවා. ඊට පස්සේ අපිට එකෙන් select කරලා date එක මේ දවසේ අපි මෙතනට දාන්න ඕන කියලා හිතුනහම අපි කෙලින්ම කරන්න එතනට date එක use කරන එක. time input, time මගෙන් වෙලාව. ඒ කියන්නේ වෙලාව දාන්න ඕන. time and date time local කියලා එකක් අපි දිනය ඒ කියන්නේ time, colors
කියන දේවල් අපි ඇඩ් කරන විදිහ මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. කොහොමද මේ ටැග්ස් ටික මම ඔයාලා කොහොමද කැමති? ඔයාලා කැමතිද මම ටැග්ස් ටික දෙනවට? කමෙන්ට් සෙක්ෂන් එක ඔයාලා වෙනුවෙන් ඕපන්. ඒ නිසා ඔයාලා කෙලින්ම මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට date time and මොකක්ද අපි කතා කරේ input type එකට අවශ්‍ය කරන tags ටික අනිවාර්යෙන් දාලා තියන්න. file upload සහ heading input මේක වැදගත් අංගයක් විදිහට අපිට ගන්න පුළුවන්. input type එකේ පරිගණකයක හෝ දුරකථනයක හෝ ෆොටෝස් ඩොකියුමන්ට් ආදී අප්ලෝඩ් කරන්න තමයි අපි මේ ඉන්පුට් ටයිප් ඒ කියන්නේ ෆයිල් ඉන්පුට් එක අපි යූස් කරන්නේ. මම ඔයාලට කලින් මේක කියලා දුන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේ පාඩම ගොඩක් වැදගත්. ඒ නිසා කලින් වීඩියෝ එක මම ප්ලේලිස්ට් එකට දාලා තියන්නම්. ඔයාලා ඒකත් බලලා ෆයිල් එක හදන මොකද ෆෝම් එක හදන විදිහ බලලා ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇඩ් ටික අලුත් ෆෝම් එකක් ෆයිල් එකක් කොහොමද ඇඩ් කරන්නේ ඊට පස්සේ ඒ ටික බලා ගන්න මේක හොඳට ස්ටඩිස් කරන්න. hidden පරිශීලකයට නොපෙනෙන දේවල් දාන්නේ කොහොමද? user id token වගේ දේවල් දාන්න ඕන නම් අපිට මේකත් ඇඩ් කරලම අපේ ෆෝම් එක හදා ගන්න පුළුවන්. සබ්මිට් බටන් එක. සබ්මිට් බටන් එක අපි කොහොමද ඇඩ් කරන්නේ? සබ්මිට් ඉන්පුට් සබ්මිට් ෆෝම් එක ඇතුලේ කළ දත්ත සර්විස් එක වෙත යැවීමට භාවිතා කරනවා. මේ දාලා තියෙන්නේ සබ්මිට් කියන එක එබුවා ඊට පස්සේ හරි ලකුණ වැටෙනවා. ඊට පස්සේ රීසෙට් බටන් එකත් අපිට දාන්න පුළුවන්. ටයිප් රීසෙට් ෆෝම් එකෙහි ඇතුළත් සියලු දත්ත මකලා මුල් තත්ත්වයට පත් කරන්න පුළුවන් අපිට රීසෙට් බටන් එක එබුවාම. ඊට පස්සේ තියෙනවා කස්ටමර් බටන් ටයිප් බටන් JavaScript මගින් වෙනත් ඕනෑම ක්‍රියාවලියකට සිදු කිරීමට යොදා ගන්නා කස්ටමර් බටන් එක අපිට ඇඩ් කරලා මේක රිකවර් කරගන්න පුළුවන්. තව තියෙනවා ප්‍රධාන ඉන්පුට් ටයිප්ස් ඇසදීම. මේක නම් ළමයි වලට පේන්නේ නැති මම මේකේ කලර්ස් එක වෙනස් කරන්නම්. ටයිප් සාමාන්‍ය පෙළ ඇතුළත් කිරීම සිංගල් ලයින් ටෙක්ස් මුරබදේ ලබා ගැනීමට අර අපි කතා කරපු ටික තමයි මේකේ මේ ෂෝට් විදිහට මම හදලා තියෙන්නේ. ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ගන්න. ඒක ඔයාලට මම වෙන කලර් එකක් දාලා හදලා දෙන්නම්. right අද දවසේ අපි කතා කරේ input type එකක් කොහොමද අපේ form එකට add කරන්නේ අපේ form එක කොහොමද ලස්සනට අපි creative විදියට හදාගන්නේ ඒ වගේ දේවල් තමයි අද කතා කරේ. ඉතින් නවවෙනි lesson එකත් බලාපොරොත්තු වෙන්න. ඒ කියන ගමන් මගේ channel එකත් subscribe කරලා ඔයාලට HTML CSS කරේ ඉගෙන ගන්න ඕන නම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලන ගමන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයුබෝවන්.